ආයුබෝවන් රොට්වයිලර් කියන්නේ යකෙක්ද බබෙක්ද? ඔයා මොකද හිතන්නේ? ගොඩක් අය හිතන්නේ රොට්වයිලර් කියන්නේ දැක්ක ගමන් හපා කරන දරුණු යක්ෂයෙක් කියලා. හැබැයි ඇත්තටම යාලා කියන්නේ කිලෝ 50ක විතර බර මාරම හුරතල් බබාලා జాතියක්. ඉතින් අද අපි කතා කරමු රොට්වයිලර්ලගේ ඔයා නොදන්න අමුතුම හැසිරීම් 6ක් ගැන. අංක 1 The Rumble. රොට්වයිලර් කෙනෙක්ව අතගාද්දී එයා හරියට වාහන එන්ජිමක් වගේ ගර් ගාලා සද්දයක් දානවා. පිටස්තරයෙක් මේක දැක්කොත් හිතන්නේ සතා හපා ගන්න තරහින් ගොරවනවා කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. බලලෙක් සතුටු වුණාම පර් කරනවා වගේ රොටෙක් එයාගේ උපරිම සතුටයි ආදරේ පෙන්වන්නේ අන්න ඒ සද්දෙන්. අංක 2 The Lean. රොට්වයිලර්ලා ආදරේ පෙන්වන තවත් අමුතුම විදිහක් තමයි ඔයාගේ ළඟට ඇවිල් එයාලගේ මුළු ඇඟේ බරම දීලා ඔයාගේ කකුලට හේතු වෙන එක. මේක හරියට එයාලා ඔයාව බදා ගන්නවා වගේ වැඩක්. හැබැයි මේ කිලෝ 50ක විතර ආදරේ එකපාරට කකුලට වැටෙද්දී ඔයා පෙරලෙන්නත් ඉඩ තියෙනවා. අංක 3 The Velcro Dog. ඒ මොකද්ද? ඇඟෙන් ලොකු වුණාට හිතින් එයාලා පොඩි ලැප් ඩොග්ස්ලා. ජර්මන් ෂෙපර්ඩ්ලා වගේ දුර ඉඳන් ඇලර්ට් එකේ මුර කරනවට වඩා රොට්වයිලර්ලා කැමතිම අයිතිකාරයාගේ ඇඟේම දැවටිලා ඉන්න. ගෙදර කොහේ ගියත් අඩුම තරමේ බාත්රූම් එකට ගියත් මේගොල්ලෝ හෙවණැල්ල වගේ පස්සෙන්ම එනවා. අංක 4 Herding and Bumping. ඔයා දන්නවද රොට්වයිලර් කියන්නේ ඈට අතීතේ හරක් දක්කන්න පාවිච්චි කරපු බල්ලෙක් කියලා? ඒ ජාන අදටත් මෙයාලගේ තියෙනවා. ඒ නිසා ඔයා පවුලේ අයත් එක්ක ඇවිදින්න ගියොත් මෙයා කරන්නේ ඔයාලා වටේ රවුමක් ගහලා සමහර වෙලාවට ඇඟෙන් තල්ලු කරලා ඔයාලව එකට එකතු කරලා තියාගන්න උත්සාහ කරන එකයි. අංක 5 The Stare Down. නිහඬ බැල්ම. ජර්මන් ෂෙපර්ඩ්ලා වගේ අමුත්තෙක් ආපු ගමන් බුරාගෙන පනින්න නැතුව රොට්වයිලර්ලා කරන්නේ ඇහිපිය නොගහ බලාගෙන ඉන්න එකයි. මේ බැල්ම කොච්චර දරුණුද කියනවනම් හොරෙක්ට වුණත් දාඩිය දානවා. එයාලා බුරන්නේ ඇත්තටම තර්ජනයක් කියලා 100% ෂුවර් වුණොත් විතරයි. අංක 6 High Pain Tolerance. වේදනාව දරා ගැනීම. මේක නම් ටිකක් භයානක පුරුද්දක්. රොට්වයිලර්ලට ගොඩක් දුරට වේදනාව දරා ගන්න පුරුවන්. ඒ නිසා එයාලට ලොකු ලෙඩක් හැදුනත් ඒක එළියට පෙන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට ලෙඩේ ගැන තේරෙනකොට අපි පරක්කු වැඩි. ඉතින් ඒ නිසා තමයි රොට්වයිලර් කෙනෙක්ගේ සෞඛ්‍යය ගැන හැමතිස්සෙම අවධානයෙන් ඉන්න ඕනේ. ඔයාගේ ගෙදර ඉන්න රොටාත් මේ වගේද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ බල්ලන්ගේ ලෙඩ රෝග ගැන එයාලව පරිස්සම් කරගන්න විදිහ ගැන හරියට දැනගන්න Green Eye අපිව ෆලෝ කරලා තියාගන්න වගේම Cats and Dog YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක්.